මේ ලෝක සත්වයා කොහොමද රැකෙන්නේ? ගැලවෙන්න පින්වත්නි ගැලවෙන්න උතුම් තිසරණේ සරණ යන්න වෙන කිසිම සරණක් නැහැ. නතර කරන්න මේ රටේ ලෝකෙ ඇවිදින එක. බුදු ගුණ අහන්න, ධර්මයේ ගුණ අහන්න, සංඝයාගේ ගුණ අහලා රැකෙන්න දිව්‍ය ලෝකයකට පැනගන්න. ඇයි දිව්‍ය ලෝකයකට පැනගන්න කියන්නේ? මෙන්න මේක නිසා. මොකටද දිව්‍ය ලෝකෙට පැනගන්නේ? නිවන් දකින්න තව එක chance එකක් තියෙනවා. මේක කන් යොමු කරගෙන අහන්න මොකද්ද මේ chance එක කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පරම්පරාවෙන් ඒ අරහත් පරපුර ඉවර වෙලා මේ ලෝකයේ සත්වයා ධාතුන් වහන්සේලාට වඳින අවසාන දවසක් නැති වුණාට පස්සේ කියන්නේ ධාතුන් වහන්සේ නමකට වඳින අවසාන මිනිසයත් මැරුණාට පස්සේ මේ සියලු ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙනවා රුවන්වැලි මහ සෑයට. ලංකාවේ තියෙන ධාතුන් වහන්සේලා ඔක්කොම රුවන්වැලි සෑයට එකතු වෙනවා. එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා ඉරිදියෙන් වඩිනවා නාගදීපේ හරහා දඹදිව වජිරාසනයට. දඹදිවට වඩින්නේ ලංකාවට නෙමෙයි. පව් කරව ගන්න එපා. දන්න අයට කියන්න මේ හතර මහා පායයි කියලා. දඹදිවටයි වඩින්නේ ධාතුන් වහන්සේලා. වැඩලා ඒ ධාතුන් වහන්සේලා බුදු සිරුරේ තිබ්බ තැනම පිහිටනවා. උලාලාට ධාතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා ඒ තැන්වල පිහිටලා බුදු සිරුර මැවෙනවා. ඒ බුදු සිරුර මැවෙනකොට මැවිලා බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් ඉරිදියෙන් ඒ බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකේ මාර බලයේ අතුරුදහන් වෙලා යන ඒ මොහොතේ. එතකොට ওই සිද්ධිය සියලු දෙවිවරු දකිනවා. බෝමාඩු දෙවියන් දකිනවා, මිනිසුන් දකින්නේ නැහැ. ඇයි දඹදිව වජිරාසනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට මිනිස්සු දැක්කද? කවුද දැක්කේ? දෙවිවරු දැක්කේ. මිනිස්සු දැක්කේ නැහැ. මිනිස්සු දකින්නේ නැහැ. ඒ ධාතු පරිනිර්වාණය දකින්නේ දෙවියෝ විතරයි. අන්න එදාට ගොඩාක් අය මඟපල් ලබනවා. එදාට ගොඩාක් බුදු ගුණ හිත හිතා හිටපු අය, අනිත්‍ය සිහි කර කර හිටපු අය, බුද්ධ භූමියට වැඳ වැඳ හිටපු අය, සෑයක බෝධියට වැඳ වැඳ හිටපු අය, අවංකවම බුදුන් සරණ ගිය අය, අවංකවම ධර්මයේ සරණ ගිය අය, අවංකවම මේ සංඝයා සරණ ගිය අය, අවංකවම අඩුපාඩු හදාගෙන පන්සිල් රැකපු අයට එදාට ඒ chance කෙන ඒ තමයි අවසාන අවස්ථාව. ඒක තියෙන්නේ දෙවිවරුන්ට විතරයි. ඒකයි දිව්‍ය ලෝකයකට පැනගනිලා කියන්නේ. මේක බොරුවක් නෙවෙයි. මේක බොරුවක් නෙවෙයි. මේ ඊට පස්සේ මේ මහා පොළොව ගව් 7ක් වැඩෙනකල් ආයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. මේ පොළොව ගව් 7ක් වැඩෙන්න ඕන. එතකොට තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙනම් දැන් ගැලවෙන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සු උපදිනවා උණ වනයක් වගේ. ඒ කියන්නේ ඊතරම් මිනිස්සු. ඒතර එච්චර මෛත්‍රී බුද්ධ ශාසනය පිහිට ගන්න අය අද නැහැනේ. අද බණ අහන්න ගියම සුළු පිරිසක් නෙන්නේ. ඒ අයගෙම තවංකම සරණ පිහිට ගන්න එක්කෙනයි දෙන්නයි. ගොඩක් අය මේ යන ගමන් දේවාල කරගෙන යයි. එතකොට ඒ බුද්ධ ශාසනයෙන් පිහිට ගන්න අය දැන් දිව්‍ය ලෝකවල. එයාලා ගොඩ ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ අවසානයේ පහනක් නිවිලා යන්න කලින් මොකද්ද වෙන්නේ? පහනක් නිවිලා යන්න කලින් මොකද්ද වෙන්නේ? දැල්ල වැඩි වෙනවා. ඒ වගේ මේ පොඩ්ඩක් වැඩි උනේ. ඔයාලා ආයි මට මුණ ගැහෙන එකක් නැහැ. මේ පැත්තට බණ කියන්න මම ආයේ නෙකුත් නැහැ. ඒ නිසා කියන දේ අහන්න. මේ අවස්ථාව නැති කරගන්න එපා. ඔහොම හරි තිසරණේ පිහිටලා පංචශීලයේ හදාගෙන දිව්‍ය ලෝකයකට පැන ගන්න. කාම ලෝකෙන් දුක් විඳින අයට ගැලවිල්ල නැහැ. පුළුවන් නම් කසාවතක් දරාගෙන මහානකමක් පුරුදු කරන්න. මේ තමයි අඬා හරි බඹසරක් රකින්න තියෙන අවසාන අවස්ථාව. තව අවුරුදු කිහිපයයි. මේ අවස්ථාව මග හැරුණොත් දුගතිය ඉපදිලා ගොඩාක් දුක් වෙනෙන්න වෙයි. ඇස් වලින් උල්පතක් වගේ කඳුළු වැටි දුකට. පපුව පුපුරල යයි දුකට.
නින්දා අපහාස විඳගන්න බැරුව ගඟේ මුහුදේ පැනලා අනන්ත ජීවිත මැරෙන්න සිද්ධ වෙයි. කඩු කිනිසි වලින් කැපි කැපි මැරෙන්න සිද්ධ වෙයි. අපි අතින් ගොඩාක් පව් සිද්ධ වෙයි. ඒ නිසා ආයෙමත් මනුස්ස ලෝකයකටවත් එන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන හිත පහදවා ගන්න. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අහන්න, ධර්මය අහන්න, සංඝයාගේ ගුණ අහන්න, රහතන් වහන්සේලාට පහදින්න.